අහම්බෙකට ඔහි ඇහෙන කතා තියෙනවා ජීවිත සම්ලෙස ලස්සන ජීවිත නැත්තට නැති කළ. අර හරි ලස්සන සිදුවීමක් තියෙන සඳහන් මහිලාමුක ජාතකයේ මහිලාමුක හස්ති රාජ්‍යයට සාමාන්‍ය විදියට දැමුණු හස්තියෙක් විදියට මෙයා ඉද්දී එක දවසක ස්වාමීන් වහන්සේ හොරු ටිකක් කරන කතාවක් මේ කෙනාට අහන්න ලැබුණා. මේ හස්ති රාජ්‍යයට. ඒකට හොරු කතාව වෙන්නේ ස්වාමීන් වහන්සේ හිංසා කිරීම ගැන. මරණයට පත් කිරීම ගැන. ඒ වගේ තමාගේ තියෙන ගති රෞද්‍ර වෙන විදිහේ කතාවක් අහන්න ලැබෙද්දී මෙයාගේ අර තිබ්බ සංසුන්කම සංවරකම සම්පූර්ණයෙන් නැති වුණා ස්වාමීන් වහන්සේ. අර හැට දැක්කේ නැතුණාට ආගෙන හිටපු කතාව මුල් කරගෙන. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊළඟ දවස් උදේ පාන්දරම ඇද්ගව මරලා දැම්මා. ඊට පස්සේ මහා ඡණ්ඩ ජීවිතයක් ගත කරන පුරුදු වුණා. එතකොට ස්වාමීන් වහන්සේ මේක බලද්දී කාටවත් හොයන්න බෑ මෙච්චර හොඳට හිටපු කෙනෙක් ඇයි මෙහෙම වෙනස් වුනේ කියලා. එතකොට නොනැති කෙනෙක් ඉඳලා තේරුම් ගත්තා මේක වෙලා තියෙන්නේ මෙයාට අහපු දෙයක් මුල් කරගෙන කියලා. අපි අද හොඳට තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ ඇහෙන කතාවට අපේ තියෙන සුන්දර ගුණ සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ කල්පනා කරා මේ නොනැති කෙනා මෙයාට හොඳ කතාව අහන්න ලැබුණා. වටිනා කියන කතාව අහන්න ලැබුණා. ජීවිතේ දියුණුවක් කරා යන කතාවක් අහන්න ලැබුණොත් මෙයා වෙනස් වෙන්න පුළුවන් කියලා කල්පනා කළා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ගෙන්නවලා ඒ විදිහේ සංවරකම ගැන, හිංසාව නැති බව ගැන, එකින් මෙයාගේ නරක ගති ටික නැති වෙන කතාව ඇහෙන්න සැලැස්සුවා. සංසිඳන කතාව. එතකොට ස්වාමීන් වහන්සේ මේ කතාව අහගෙන හිටපු මේ දරුණු ගති තියෙන හස්ති රාජයා හිටියටත් වඩා සංවර කෙනෙක් බවට පත් වුණා. ඒ කතාවෙන්. එතකොට ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේට හරි අපි තේරුම් ගන්න මේ ඇහෙන කතා තුළ අපි හිතුවට අපි වෙනස් වෙන්නේ නැහැ. මේක කොට මට නම් කරදරයක් වෙන්නේ නැහැ. මන් දන්න මේකේ අර්ථය ගන්න. දැන් සාමාන්‍යයෙන් කියනෝනේ මේ මම හිතට අර ගන්න අහනව නෙමෙයි කියලා. නිකන් අහන් ඉන්නවා. ඔහොමනේ කියන්නේ. එහෙමයි සාරා. නමුත් අපි තේරුම් ගන්නවා ස්වාමීන් වහන්සේ මේ කතාව තුළ සම්පූර්ණයෙන් අපේ ජීවිතයේ හොඳ කතාවක් නම් අපිට ඇහෙන්නේ අපි හොඳ පැත්තට බර වෙලා යනවා. වෙන්නේ යනවා. ඒ වගේම අපේ නිතර අහන්නේ අර වගේ අපේ තියෙන ගුණෙ නැති වෙන කතාවක් නම් අපි නොදැනුවත්වම ස්වාමීන් වහන්සේ ඒ පැත්තට බර වෙලා යන බව අපිට ජාතක ප්‍රවෘත්තියෙන් තේරුම් ගන්න පුළුවන් නේද?